හොඳයි. බ්ලොග් එකක් පටන් අරන් ඒකෙන් සල්ලි හොයන්නේ කොහොමද? මේක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ විග්‍රහය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉඳන් බ්ලොග් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට හරියටම පටන් ගන්න ඕන කොහොමද කියලා ප්‍රවීණයන්ගේ උපදෙස් එක්කම කතා කරන්නයි අපි හදන්නේ. හැබැයි ඊට කලින් තියෙන ලොකුම ප්‍රශ්නේ ඇත්තටම බ්ලොග් එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? මේක නිකන් හීනයක් විතරද? නැත්නම් ඇත්තටම කරගන්න පුළුවන් දෙයක්ද? අපි බලමු. හරියටම පියවර ටික අනුගමනය කළොත් මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් හොයාගන්න පුළුවන් වේවි. මුලින්ම හදාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ආකල්පය. බ්ලොග් එකක් කියන්නේ නිකන් විනෝදයට කරන දෙයක් නෙවෙයි. ඒක අනාගතයට කරන ආයෝජනයක්. පිටරටවල වල මේක හරිම සාර්ථක ආදායම් මාර්ගයක්. හැබැයි අපේ රටේ ගොඩක් දෙනෙක්ට මේක තාම හරියට කරගන්න බැරි වෙලා තියෙන්නේ එක්කෝ දැනුම මදිකමට එහෙම නැත්නම් පොඩි ආයෝජනයක් කරන්න තියෙන අකමැත්ත නිසා. හරි. එහෙනම් අපේ පළවෙනි කොටස බ්ලොග්කරණය කියන්නේ හොඳ ආයෝජනයක්. ඇයි අපි එහෙම කියන්නේ? දැන් බ්ලොග් එකක් පටන් ගන්න එක හොඳ මූල්‍යමය තීරණයක් වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් ගැඹුරින් බලමු. ලෝකෙ වටේ බ්ලොග් කරන අය දිහා බැලුවම එයාලා සැලකිය යුතු ආදායමක් හොයනවා. හැබැයි ශ්‍රී ලංකාවේ බ්ලොග් කරන අය ගත්තම ඒ අය ආර්ථික ප්‍රත්‍යයෙන් ගොඩක් වෙලාවට ඉන්නේ දුර්වල මට්ටමක. මූලාශ්‍රවලට අනුව මේකට ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි හරි දැනුමක් නැතිකම. අනික තමයි අවශ්‍ය කරන පොඩි හරි ආයෝජනය කරන්න තියෙන අකමැත්ත. ඉතින් මේ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්නකොට ගන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම තීරණය මොකක්ද දන්නවද? ඒ තමයි ඒකට පාවිච්චි කරන පද්ධතිය නැත්නම් ප්ලැට්ෆෝම් එක තෝරගන්න එක. මේ තීරණය තමයි බ්ලොග් ගමනේ සාර්ථකත්වය තීරණය කරන තීරණාත්මකම කාරණය. හොඳයි. අපිට තියෙන පළවෙනි විකල්පය තමයි blogger.com. මේක තමයි කිසිම වියදමක් නැතුව අලුතෙන්ම මේ පැත්තට එන කෙනෙක්ට තියෙන ලේසිම ආරම්භය. ඉතින් blogger.com වල තියෙන වාසි මොනවද? ඒක පටන් ගන්නයි පාවිච්චි කරන්නයි සම්පූර්ණයෙන්ම නොමිල. ඒ වගේම ලොකු තාක්ෂණික දැනුමක් ඕන නැහැ. ඉගෙන ගන්න හරිම සරලයි. හැබැයි blog address එක එන්නේ yourname.blogspot.com වගේ නමකින්. වැදගත්ම දේ තමයි මේකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ Google සමාගමත් එක්ක. blogger.com නොමිලේ වුණාට ඒකේ තියෙන ලොකුම අවාසිය තමයි පහසුකම් සීමා සහිත වීම. ඒ කියන්නේ බ්ලොග් එක ප්‍රොෆෙෂනල් බිස්නස් එකක් විදිහට දියුණු කරන්න ඕන කරන දේවල්, ඒ කියන්නේ සල්ලි හොයන ක්‍රම සහ වෙබ්සයිට් එක Tamanට ඕන විදිහට හදාගන්න තියෙන හැකියාව හරිම අඩුයි. හරි, ඊළඟට අපි බලමු WordPress ගැන. හැබැයි මෙතන තමයි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැන. මොකද WordPress වල එකිනෙකට හාත්පසින්ම වෙනස් වර්ග දෙකක් තියෙනවා. සාර්ථක බ්ලොග් ගමනකට මේ දෙකේ වෙනස හරියටම තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි. මේ සංසන්දනයේ දිහා පොඩ්ඩක් බලන්න. වියදම පැත්තෙන් ගත්තම blogger.com සම්පූර්ණයෙන්ම ෆ්‍රී. wordpress.com වල නොමිලේ දෙන පැකේජ් වගේම සල්ලි ගෙවන්න ඕන ඒවත් තියෙනවා. හැබැයි wordpress.org වලට පොඩි ආයෝජනයක් කරන්න වෙනවා. අයිතිය ගැන බැලුවොත් blogger එකේ පාලනය Google අතේ. wordpress.com වල සීමිතයි. හැබැයි wordpress.org ගත්තොත් සම්පූර්ණ අයිතිය තියෙන්නේ අපිට. වැදගත්ම දේ සල්ලි හොයන එක. blogger වල හරිම අමාරුයි. wordpress.com වල සල්ලි හොයන්න නම් සල්ලි ගෙවන්නම වෙනවා. හැබැයි wordpress.org වල ඒකට සම්පූර්ණ නිදහස තියෙනවා. අන්තිමට Tamanට ඕන විදිහට වෙනස්කම් කරන්න තියෙන හැකියාව, ඒ කියන්නේ නම්‍යශීලී බව, වැඩිම තියෙන්නේ wordpress.org වල. මූලාශ්‍රවල හරිම පැහැදිලිව දෙන උපදෙසක් තමයි බ්ලොග් එකකින් ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් නොමිලේ දෙන wordpress.com පැත්ත පලාතේ යන්න එපා කියන එක. මොකද ඒකේ පහසුකම් blogger.com වලටත් වඩා සීමිතයි. එහෙනම් බ්ලොග් එකක් කරහා ආදායමක් හොයන්න ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක්ට තියෙන හොඳම විකල්පය තමයි wordpress.org. wordpress.org වල තියෙන බලය මොකක්ද? yourname.com වගේ Tamanටම ආවේනික domain name එකක්. ඒ කියන්නේ වෙබ් ලිපිණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, hosting වලද ඒ කියන්නේ site එක ඉන්ටර්නෙට් එකේ තියාගන්න පොඩි ගාණක් ආයෝජනය කරන්න වෙනවා තමයි. හැබැයි ඒ වෙනුවෙන් හිතාගන්න බැරි තරම් ප්‍රබල පාසුකම් ගොඩක් ලැබෙනවා. ඒ හැමදේටම වඩා වැදගත් දේ තමයි බ්ලොග් එකේ සම්පූර්ණ පාලනයයි අයිතියයි Tamanටම ලැබෙන එක. මූලාශ්‍රයේ මේ කාරණය මෙහෙමම අවධාරණය කරනවා. බ්ලොග් එකෙන් මුදල් ලැබීම අරමුණු කරනවා නම් ඒ සඳහා තියෙන සුදුසුම සේවාව මෙයයි. ඒකින් නිර්දේශය හරිම පැහැදිලි නේද? හරි. අපි හිතමු දැන් හරියනම ප්ලැට්ෆෝම් එක තෝරගත්තා කියලා. හැබැයි ඒ පටන් ගැනීම විතරයි. ලාභ ලබන බ්ලොග් එකක් හදන එකේ ඇත්ත යථාර්ථය මොකන්ද? මේ ගමනට කිටි පාරවල් නම් නැහැ. මේක තමයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ. බ්ලොග් එකක් පටන් ගන්න එක හරිම ලේසි. ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් සල්ලි හොයන්න කාලය යනවා. කැපවීම ඕන. මාන්සි වෙන්න ඕන. පටන් ගත්ත ගමන් සල්ලි එන්නේ නැහැ. එනම් සාර්ථකත්වයට යන පාර මොකක්ද? මූලාශ්‍රවලට අනුව ඒක පියවර 3කින් සරලව කියන්න පුළුවන්. පළවෙනි එක මිනිස්සු ආසාවෙන් කියවන වටිනාකමක් තියෙන ආකර්ෂණීය ලිපි දිගටම ලියන එක. දෙවෙනියට ඒ ලිපි හරහා බ්ලොග් එකට ලැබි පාඨක පිරිසක් හදාගන්න එක. අන්තිමට ඒ පාඨක පිරිසට සේවාවන් හරි නිෂ්පාදන හරි විකුණනවා වගේ ආදායම් මාර්ගවලට යොමු වෙන්න එක. ඉතින් මේ හැමදේම අහලා ඉවර වුණාම ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. තමන්ගේ අදහස් ලෝකයට එක්ක බෙදා ගන්න ගමන් ඒකෙන් ආදායමක් උපයන්න සූදානම්ද? ඒ ගමන පටන්